පසුගිය සතියේ ඔබෙන් සමවරගෙන එනකොට ඔබට පොරොන්දුවක් දුන්නා. මේ සතිය අනිවාර්යෙන්ම හමු වෙනවා කියලා. ඔබ විශ්වාස කරා මාවත් අපේ ස්වාධීන රූපවාහිනී සේවයේ සියලු දෙනාමත්. ඒ විශ්වාසයෙන් යුතුව අපි අද දවසේදීත් ඔබේ ඉන්න ඉසව් සොයාගෙන ආවා. විශ්වාසය කියන්නේ කොයි වගේ දෙයක්ද? ජීවිතයේ තමන්ට තමන්ව විශ්වාස කරන්න පුළුවන් මට්ටමින් තිබෙන තාක්කල් අපිට ඕනෑම බාධකයක් ජයග්‍රහණය කරන්න හැකියාවක් තිබෙනවා. විශ්වාසය ඒ තරම්ම ඔබේ ජීවිතේට ශක්තියක් වෙනවා. ඒ ශක්තිය අද දවසේදීත් ඔබ තුළ ඇති වෙන්නට කියලා ප්‍රාර්ථනා කරමින් අපි සූදානම් වන්නේ මේ ඔබේ ආදරණීය අඟහරුවාද මල්පාර ආරම්භ කරන්න. ඔබ දන්නවා මේ මාර්තු මාසයේ වැඩි වශයෙන් අපි කාන්තාවන් ගැන කතා බහ කරනවා. දිරිය දීනියන් පිළිබඳව වැඩි වශයෙන් කතා බහ කරනවා. අද අඟහරුවාද මල්පාර තුලින් කතා බහ කරන දිරිය දීනිය ඇය. උපතින්ම රෝමතික වූ ඇය ඉගෙනීමෙහිද දක්ෂ වූවාය. කුඩා අවදියේදීම කේම්බ්‍රිජ් සහ වොරික් විශ්වවිද්‍යාලවලින් ඉංග්‍රීසි භාෂාව පිළිබඳව විශේෂ ඩිප්ලෝමා ලබාගත් ඇය තමන් නොසිතූ ලෙස බැංකු ක්ෂේත්‍රයේ රැකියාවකට යොමු වූවාය. රාජකාරියට ප්‍රමුඛතාවය දෙමින් සිය පළමු රැකියාවෙහි කටයුතු කරන තරුණ අවදියේදීම දෛවයේ සරදමින් මෙන් අනපේක්ෂිත සිදුවීමකට මුහුණ පෑවාය. වසර 2000 මාර්තු 10 වන දින රාජගිරිය කාසල් වීදියේ සිදු වූ ත්‍රස්ත බෝම්බ ප්‍රහාරයෙන් සිය දෙනෙත අහිමි වූ ඇය කිසිවෙකුගේ සහායක් නොමැතිව තනිව ජීවත් වන්නට වූවාය. කිසිවක් නොමැතිව අතපය හකුලුවා නොසිට දිරියෙන් දිනන්නට සිතටගත් ඇය මෝස්තර නිර්මාණ ක්ෂේත්‍රය තුළ තම අනන්‍යතාවය ගොඩනගා ගත්තාය. මානසික ශක්තියෙන් ජීවිත දිනන්නට වෙරදරන්නන්ට දේශන තුළින් තම දායකත්වය සැපයුවාය. තමාට නොපෙනෙන සැබෑ ලෝක හැකියාවෙන්ම දිනූ ඇය නමින් ආශ්චර්යා පීරිස්. ආයුබෝවන් සුබෝදෑසනක් ආශ්චර්යා පීරිස් මහත්මිය. ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. බොහෝ දේවල් තියෙනවා කතා බහ කරන්නට. අපි නම් හමු වුණා මීට පෙරත්. ඔබටත් ඇති අත්දැකීම. ඉතින් මේ වසර 16ක් ඔබතුමිය ලෝකයේ දකින්නේ නැහැ. 17ක්. හැබැයි පුංචි සංදියේ ඉතාම සුන්දර මේ ලෝකයේ දකිනවා. කෙලිදෙලින් කාලය ගත කරනවා. කාන්තාවක් විදිහට ඒ වෙනස්කම සිදු වුණු අත්දැකීමට මුහුණ දුන්නේ කොහොමද? ඒ ශක්තියයි අපි හොයන්නේ. මොකද ඒ ශක්තිය තුළින් බොහෝ දෙනෙක් අද දවසේදී තමන්ගේ ජීවිතේට ශක්තියක් විශ්වාසයක් ඇති කරගන්නවා. කොහොමද ඒ අත්දැකීම තමන් දරාගත්තේ මුලින්ම? ඇත්තටම කියනවා නම් මනෝජා මම ගොඩාක්ම සීරියස්ලි හිතුවේ නෑ මගේ ජීවිත මේ තරම් කාලයක් ඇස් නොපෙනී ජීවත් වෙන සිදුවේ කියලා. මොකද ඒවකට වෛද්‍යවරු යම් යම් මත ප්‍රකාශ කරලා තිබුණා බොහොම කෙටි කාලෙදී මගේ දැසේ පෙනීම ලැබෙයි කියලා. ඒ වගේම මං හැදී වැඩුණේ එකම දියණිය විදිහට මට සහෝදරෙක් පමණයි සිටින්නේ. ඉතින් ඒ නිසා පොඩි කාලේ ඉඳන්ම ගොඩාක්ම ඥාතීන්ගේ අර අවධානය හා ආදරය අසල්වාසයෙන් ගෙදිනාගත් නිසා අර කිසිම විදිහක හිතුවේ නෑ මේ ජීවිතේ ඔවුන් කිසිදා හැරයයි කියලාවත් තනි වෙන්න තනිකම කියන එක කිසිදා මම බලාපොරොත්තු වෙන්නේ නෑ. මොකද මට මතකයි පොඩි කාලේ මම අවුරුදු 16-15 කාලේ ගෙදර කවුරුත් නැති වෙලාවට කොට්ටේ තියාගන්නවා මගේ හිස මත. ඇත්තටම කියනවා මගේ හිස මම වසා ගන්නවා කොට්ටෙන්. ඒ වගේ තනිව ඉන්න මම කැමති නැහැ. නමුත් ඉතින් ඒ නිසා අර එකපාරට මම තනි වෙයි කියලා හැඟීම ආවෙ නැති හින්දා බියක් දැනුන්නේ නැහැ. මට මතකයි මම ජාතික රෝහලක ඉන්නකොට මම මේ ඒ කියන්නේ මට ඇවිදින්නත් බෑ. හරිම ක්‍රිටිකල් කන්ඩිෂන්. හැබැයි මම සින්දු කිව්වා. මට මතකයි එතකොට ඔය ડોක්ටර් අනුරුද්ධ පාදිනේ තමයි එවකට මගේ හිටපු හවුස් ඔෆිසර් එවකට. ඉතින් එතුමා මට මතකයි එකපාරට දොර අරගෙන ඇවිල්ලා එතුමාට හිතා ගන්න බැරුව ගියා මම මේ ඇයි ගීත ගයන්නේ හනන්න ඕන මොහොතක. ඉතින් එදත් හරි සැහැල්ලුවෙන් හිතුවේ හේතුව මොකද මං හිතුවා මගේ ආදරය කරන අය මාව ඔසවා තබයි. කවදා හරි ඇස් දෙක පෙනී ජීවිතේ යලි යථා තත්ත්වයටපත් වෙයි. ඒ නිසා මනෝජා එවකට මට ඒ තරම්ම ලොකු බියක් හා ශෝකයක් දැනුන්නේ නැහැ. නමුත් ජීවිතේ ටික ටික තනි වෙනකොට ආදරය කරන අය මාව නොමග අරිනකොට හා මාව හැර යනකොට තමයි
අර ජීවිතයේ ඇත්තටම කියනවා නම් අර ත්‍රස්තවාදයෙන් ලැබිච්ච නියම ත්‍රස්තවාදය මම අත්විඳේ මගේ පවුල තුල. ඒ තමයි මට දරා ගන්න බැරි වුණේ. ඇස් නොපෙනීම නෙමෙයි ඇත්තටම කියනවා නම්. ඉතින් නමුත් මට සතුටුයි මං හිතනවා මම අමාරුවෙන් මං හිතනවා අර අපි කියනවා ජීවිතේට පීනන්න බැරි කෙනෙක්ව හරියට මේ මූදක ගඟක ඇදලා දානවා වගේ වතුර ගිලිලා පෙවිලා යටටම ගිහිල්ලා පතුරටම ගිහිල්ලා ආශ්චර්යයක් වගේ ආයි දියමතින් මම මතුවෙලා එනවා එළියට. දියමතින් මතුවෙන ඔබ ඇත්තටම 9 අරුතටම Taman හරි දේ සිදු කරනවා. මොකද අපි ඇස් පෙනෙන කාලයට වඩා ඇස් නොපෙනෙන කාලේ ඔබ ජීවිතේ සහ ඔබ වටා ඉන්න පිරිස හොඳින් හඳුනා ගන්නවා. ලෝකය හොඳින් දකින්නට උත්සාහ කරනවා. පාසල යන අවධියේදී මට පොඩ පාසල් කාලේ මතක් කරගන්න තුන පාසල් කාලේ හරි දක්ෂ චරිතයක්. අද ඊටත් වඩා දක්ෂයෙක් කිව්වොත් නෙවෙයි. පාසල් කාලේ පොඩ්ඩක් සිහිපත් කරොත් මොකද පාසලේ ඉන්න ඉහෙලියන් අදටත් ඔබත් එක්ක සම්බන්ධකම් පවත්වනවා. ඔව් මම ඇත්තටම පාසලේ මගේ ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ කොළඹ ජනාධිපති විද්‍යාලයේ. එතනින් මම ශිෂ්‍යත්වයක් අරගෙන මම දේවි බාලිකා විද්‍යාලයට ඇතුළත් වෙනවා. ඉතින් මම ඇත්තටම පාසල් ජීවිතේ වුණා මම ගොඩාක්ම මගේ ජීවිතේ සතුටුම කාලේ කියන්න පුළුවන් දේවි බාලිකාගේ. මොකද එහි මට ලැබුණා හොඳ සදාකාලික මත හිටින හොඳ මිතුරියන්. ඒ අතරින් ඇත්තටම මේ අපි කියනවා මේ ඩිසයිනර් කෙනෙක් විදිහට පොඩි කාලේ පොඩි අපි කියනවා පොඩි අත්අදා බැලීම් කරන්න මගේ හොඳ මිතුරියක් ලැබුණා. ඉතින් ඇයත් මමත් පොඩි කාලේ ඉඳන්ම ගොඩක් වෙලාට කරන්නේ ඔය නිකන් ඉන්න වෙලාවට අපි අධ්‍යාපනය කරන පාසල ඇතුළතදීත් අපි චිත්‍ර අඳිනවා එක විලාසිත අඳිනවා. ඉතින් ගොඩාක් වෙලාවට මගේ පන්ති කාමරේ මිතුරියන් පුරුදුලා හිටියා අපි දෙන්න ගාවට එනවා මොකක් හරි රෙදි කෑල්ලක් අරගෙන අනේ මෙන්න මේකට ඩිසයින් එකක් දෙන්නකෝ. ඉතින් ඕක හරි අපි කියනවා අර හොබි එකක් හරිම ආස්වාද ජනක දෙයක්. පසු කාලෙක විහිළුවට වඩා මට මතකයි මම එයාට කිව්වා කවදා හරි දවසක අපි ෆැෂන් ඩිසයිනින් මේ අපි හදමුද මේ අපේම කියලා කම්පැනි එකක් අර පොඩි සීනයක්. නමුත් ඒක සැබෑ වෙන්න ලකුණු තිබුණෙත් නැහැ. මොකද මම ගියා වෙන පාරක ඇය ගියා වෙන පාරක. අපි හමු වුණෙත් දැන් අවුරුදු 12ක විතර පමණ පස්සේ පාසල අවදියේ. ඉතින් හරි පුදුම දෙය කියන්නේ මගේ හිත ඇතුළාන්තයේ තිබුණේ ආසාව පොඩි ආසාව. මම සියලු බැඳීම් වලින් නිදහස ලැබපුදා පස්සේ මට ඇත්තට මේ සිහින ඉෂ්ට කරගන්න පුළුවන් වුණා. ඒක තමයි මම හිතන්නේ මගේ ජීවිතේ මම ලැබපු එක ජයග්‍රහණය. මගේ හිතේ තිබ්බ ආසාව මම නැවතිය යුතු තැන මනෝජ මම හිතන්නේ මම නැවතුණා කියලා මට ඇත්තටම සතුටින් කියන්න ඕනේ. මේ පාසල් ජීවිතේ මම හරි දඟකාරයි හරි දැඩි ඒ දවස්වලත් සමහර මට කියනවා කළු ගලක් කියලා. මොකද මම ලේසියෙන් අඬන්නේ හිත ඇතුලෙන් අඬන්නේ පෙන්වන්නේ. ඒකට හේතු තිබුණා. ඉතින් හරි රිසර්ව්ඩ් කැරක්ටර් එකක් සමහරට මිනිස්සු සමහරට හිතුවා ඒ දවස්වල මම හරි ආඩම්බරයි කියලා. මට ඇත්තටම ආඩම්බර කරගත්තේ නෙමෙයි. ඇත්තටම ආඩම්බර නෑ. මොකද අපි කතා බහ කරද්දී අය අපිත් එක්ක සුන්දරව අදහස් බෙදා හදා ගන්නකොට ඒ වෙනස ඒ හැඟීම අපිට දැනෙනවා. තවත් බොහෝ දේවල් තිබෙනවා ඔබේ ජීවිතෙන් අපට ගත හැකි දේවල්. ඉක්මනින්ම විරාමයක් අරගෙන අපි එන්න. ජීවිතේම ආශ්චර්යයක් කරගත් ආශ්චර්යය. ඔබතුමියත් එක්ක කතා කරද්දී බොහෝ දේවල් තියෙනවා මං කිව්වේ ඔබේ ජීවිතේට මගේ ජීවිතේට එකතු කරගන්නට බොහෝ දේවල් තිබෙනවා. පාසල යනවාදී භාෂාව පිළිබඳ ඉතාමත් ඉක්මනින් අධ්‍යයනය කරනවා. මොකද දරුවන් එක්ක කතා බහ කරද්දී දරුවන් ගැන කතා බහ කරද්දී වේගයෙන් ඉගෙන ගන්න එක අද වෙනකොට කොයිතරම්නම් වටිනවද නේද? ඔව් ගොඩක් වෙලාවට. ඒක තමයි. හොඳයි. දැන් මට කියන්න දැන් ඔබතුමිය ඔය බෝම්බ සිද්ධියත් එක්ක සම්බන්ධ වෙලා එතනින් පස්සේ ජීවිතේ යම් වෙනසක් සිදු වෙනවා. ඒක සාමාන්‍යයෙන් මම පෞද්ගලිකව හිතලා බලලා මට එහෙම දෙයක් වුණා නම් මං කොහොමද නැගිටින්නේ කියලා. ඒ හැඟීම අපිට දැනුණා. හැබැයි ඊට පස්සේ ඔබ සියල්ල අතහැරලා නිවසින් එළියට එනවා. ඒ ජීවිතේ හරි හෝ වැරදි හෝ කියලා ඔබ තීරණය කරන මං මේ දේ තමයි කළ යුතු වන්නේ කියලා. එතෙන්ට ගියාම මම ඊයේ ඇහුවා මම මෙහෙම ඇහුවට කමක් නැද්ද ඔබේ හිත රිදෙයිද කියලා. ඊට පස්සේ මට කිව්වා මනෝජ ඔයා කැමති දෙයක් අහන්න. මගේ හිත රිදෙන්නේ අද ආපහු මාව වටන්න ගහලා පෙරලලා දාන්න කිසිම කෙනෙක්ට හැකියාවක් නැහැ කියලා. ඒ වචන නිසා මම අදහනවා එදා ඒ එළියට තිබු පය තියන්නට හිත හදාගත්තේ කොහොමද ඇත්තටම? මනෝජ ඇත්තටම මම මේකට උත්තර දෙන්නේ හරිම සතුටින්. වෙනවා මගේ මුහුණේ දෙන හිනාවක් දුකක් නෙමෙයි. මොකද ඒ තමයි මගේ නිදහසේ මගේ ජයග්‍රහණයේ පළවෙනි පියවර.
එවකට ඒක හිතුන්නේ නැහැ. තිබුණ එකම අභියෝගය වුණේ මම පිස්සියක් ලෙස හංවඩු ගැසී එයා යුතුව තිබුණ නැහැ. මොකද මගේ පවුල ඇතුලේ ඇත්තටම ටික ටික ඔබ දන්නවා විශේෂයෙන්ම අවුරුදු 20 ගාණක් හොඳින් පෙනිච්ච කෙනෙක් එකපාරටම ඇස් නොපෙනී යනකොට ඒක සුළුපටු නැහැ. ඒ தത്വෙට මුහුණ දෙන්න එකපාරට ඕනම කෙනෙක්ට අමාරුයි. මොකද පොඩි සද්දටත් අපි ගැස්සෙනවා. ඒ වගේම සීලු දේ පිළිබඳ තියෙන ආශාව අත්හැර යනවා. ඒ නඳු පැලබුම් ඇඳීමට අපි ගැන පවා හොයලා බැලීමට ඒ ආශාව ඇත්තටම නැතු වෙනවා. ඉතින් එවලේ පවුල තුලින් මට ලැබුණ නැති සහයෝගය නිසා හැම වෙලාවෙම බෝලේ පාස් කරනවා වගේ මේක මෙයාගේ වගකීම, ඇයගේ වගකීම. එතකොට මම සමහරට කරන ප්‍රතිචාර වලට දැන් උදාහරණයකට මම බිත්තිය අල්ලගෙන හිමින් එනකොට මට හම් වෙනවා මකුළු දැලක්. එතකොට එතන මම කාටරි කියනවා මෙතන මකුළු දැලක් තිබුණා කියලා. ඌන් මට හොඳටම දැනනවා ඌන් ඒක පිහදානවා අතින්. පිහදාලා මට කියනවා නෑ මෙතන කිසි දෙයක් තිබුණේ නෑ. ඉතින් ඔය වගේ ඉන්සිඩන්ට්ස් ගොඩාක් වෙන්න ගත්තම මට තේරුණා මුන් කොයි මොහොතක හරි මට පිස්සු කියන එක අඟවන්න හදලා මාව කොහෙට හරි කොන් කරලා දායි කියන එක. නමුත් එහෙම ජීවිතය අවසන්කොට හොඳ මානසික මට්ටමේ මං හිටියා. ඒ නිසා මං තවත් වද වේදනා ගොඩක් වින්දා මගේ පවුල තුළ. ඉතින් ඒ නිසා මම තීරණයක් ගත්ත දැඩි තීරණයක් ඉදිරියට යනවත් තනිව මිය යයි. ඒ නම් මගේ අවසානය. මොකද මට හැම වෙලාවම බලාපොරොත්තු තිබ්බ මං යලි කියන්නේ මට ජීවිතය අහිමි නොවේ ජීවිතය රැකුනේ යම් පරමාර්ථයක් වෙනුවෙන් කියන එක හිත ඇතුලේ පොඩි කොනක පොඩි තිබුණා බලාපොරොත්තුවක්. ඉතින් නිවසෙන් එළියට ඉද්දි ඇත්තටම මට තිබුණේ අර මගේ බැංකු පොතේ තිබෙන ආදායම ලැබෙන සුළි පොලියක් පමණයි. කොහෙටද යන්නේ කා සමගද යන්නේ කියලා මට හිතා ගන්නත් බැරුව ගියා. මොකද මාව බාර ගන්න කිසි කෙනෙක් සූදානම් වුණේ නැහැ. මිතුරුන්ද හිටියේ නෑ උන්ට මාව බාරක්. දැන් මෙයාව බාර අරගෙන අපිට වග කියන්න වෙයි කියන බය හැමෝම තුලම තිබුණා. ඉතින් මම ඒ නිසා කුඩා කුලී නිවසකින් පටන් ගත්තේ. මගේ ඊටමත් හිතවත් මිතුරන් හොයලා උන්ට විශාල ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්න සිදුුණා. ඇත්තටම මට නිවස් හොයලා යද්දි. ඉතින් නමුත් මං හිතනවා වුණුත් ඇත්තටම හරිම වීර චරිත. හේතුව වුණුත් මං වගේම අභියෝගය බාරගත්තා. මාව ජීවත් කරවන්න. ඉතින් ඒ වගේ පොඩි නිවසකින් මම ජීවිතය ආරම්භ කරා. කන්න බොන්න විදිහක් නැති වෙනකොට මට මතකයි මම ගෑස් කුකර් එකට මම මගේ ඇඟිලි ටික දානවා. ගින්දර තියනවද බලන්න. ඉතින් සමහරවිට තනියෙන් අඬා වැළපුණා. දෙවියන්ට කෑ ගැහුවා. ඇයි මට මෙහෙම කළේ? ඇයි මට මෙහෙම දුකක් දුන්නේ? නමුත් පසු කාලයකව මම ආපස්සට හැරිලා බලනකොට මට තේරුණා ඒ විඳ දුක් ගැහැට හා ඒ අත්දැකීම් තමයි මාව ඇත්තටම ආශ්චර්ය කියන චරිතයේ නියම විශේෂයෙන්ම අපි කියනවා නිර්මාණය කළේ. ඒක හරියට මේ වගේ දැන් මයිකල් ආන්ජලෝ එක්වරක හදනවා අර ඩේවිඩ් කියන ප්‍රතිරූපය කළුගලකින්. කළුගලකින් ਉਹ හදන්නේ. එතකොට එක්වරක් කෙනෙක් අහනවා ඔහුගෙන් මෙවැනි දැවන්ත නිර්මාණයක් ඔබ මේ කළුගලකින් කරේ කොහොමද? එතකොට ਉਹ උත්තර දෙනවා වැඩියමක් කරේ නෑ. මම කළුගලෙන් අනවශ්‍ය කොටස් ටික ඉවත් කරා. ඩේවිඩ් එළියට ආවා. ඉතින් ඇත්තටම මට හිතෙනවා මගේ ජීවිතයේ තර අනවශ්‍ය කොටස් ටික දෙවියන් වහන්සේ ඉවත් කරා. ඉතින් නියම ආශ්චර්යය බිහි වුණා. ඉතින් අර හැංගිලා අර අකාලේ මිය යුතුව තිබුණු චරිතේ මං හිතනවා යලි පණ ගන්නවලා යලි ජීවත් කරන්න මං හිතන්නේ හැකි වුණේ අන්න ඒ සමාජයේ සුළු කොටස් වලින් මට ලැබුණ සහයෝගය මා තුළ තිබ දැඩි අධිෂ්ඨානය හා දෙවියන් වහන්සේගේ ආශිර්වාදය කියලා මම තදින්ම විශ්වාස කරනවා. තමන් තුළ තිබුණු ශක්තියත් විශ්වාසයත් තුළ අද අපිට ඔබ ඉන්නවා. ඔබත් එක්ක කතා බහ කරන්න පුළුවන්කමක් තියෙනවා. ඔබේ ජීවිතේ බොහෝ දේවල් අපේ ජීවිතේට එකතු කරන්න පුළුවන්කමක් ඇති වෙලා තියෙනවා. පසු කාලේනම අද ඉන්න තත්ත්වයට එන්නට අර තරංගාවලිය සිහිපත් කරන්නටම අවශ්‍යයි. සහ එදා ඔබේ සිතේ තිබුණු ඒ නිර්මාණය කළේ පාසල් මිතුරේ ඩයනා. ඔව්. මං කැමතියි ගැන ඔබේ හඬින් අහන්න. ඇත්තටම ඩයනා කියන්නේ මං කිව්ව විදිහට මගේ හිටපු හොඳම මිතුරියක්. ඇය ඇත්තටම කෙටි කාලිනව මම බැංකු සේසීද්දී ඇය ඩිසයිනර් කෙනෙක් විදිහට කොළඹ පීටි ප්‍රසිද්ධ අපි කියනවා විලාසිතා මන්දිරයක කටයුතු කරා ඇගේ ආශාව නිසා. මොකද අයත් කිසිම විදිහකින් විලාසිතා පිළිබඳව මේ උපාධිධාරණයක් නෙමෙයි. නමුත් ඇයගේ තිබෙන ආශාව හැකියාව නිසා ඇයව බඳවා ගන්නවා. ඉතින් ඇය ජීවිතයේ අවුරුදු 6ක් පමණ 26 විතර වෙනකන් ඇය
වැඩ කරනවා. ඔය අතර ඉතින් මම බැංකුවක වැඩ කරනවා හා මාගේ ට්‍රස්ට් ප්‍රාට අසු වෙනවා. නමුත් දැන් මේ තරඟාවලියට මුණ දෙද්දී අපි කියනවා ඒකේ ක්‍රමවේදයක් තියෙනවා. මගේ ඇස් පේන්නේ නැහැ කියලා ඌ මාව විශේෂ කොට සැලකුවේ නැහැ. මගේ ඇස් නොපෙනෙනවා කියලා ඌ මට අනුකම්පා කරේ නැහැ. මොකද ඌන්ට එහෙම අනුකම්පා කරොත් ඒ තරඟාවලියේ තියෙන ක්වොලිටි එක පවත්වාගෙන යන්න බෑ. ඒ නිසා මගිනුත් ඔවුන් බලාපොරොත්තු වුණා ඒ මට අවශ්‍ය නිර්මාණය චිත්‍රයටගෙන ඔවුන් වෙත ඉදිරිපත් කරන්න කියලා. ඉතින් මම ඊට පස්සේ අවුරුදු මම හිතන්නේ අවුරුදු ඔය 10කටත් වැඩි 14ටත් වැඩි පස්සේ තමයි මම ඩයනම හොයන්නේ. ඉතින් හොයලා ගත්තන් පස්සේ ඇටත් පුදුමයක් මටත් පුදුමයක්. මම ඇගේ එකම ඉල්ලුවේ ඩයනා. මොකද මට ඇයව විශ්වාසයි. මොකද ඇයව මම දන්නවා මම කිව්වොත් එම කොලර් එකක් හෝ යම් නිර්මාණයක් අතින් හරි කිව්වොත් එම මෙන්න මේ ආකාරයෙන් අඳින්න කියලා මම දන්නවා ඇය විකෘති නොකරන බවට. දැන් අපි කියනවා චිත්‍ර ශිල්පීන් ඇයට වඩා හොඳ අය ඉන්නවා. නමුත් මම කියන දේ උන් චිත්‍රයට ගනිද්දි කියලා මට බලන්න බෑ මනෝජා. ඒ ලොකු අවදානමක්. මොකද මට චිත්‍රයක් අතින් ටච් කරන්න බෑනේ. ඇත්ත. ඉතින් ඇය තුල මට තිබ්බ විශ්වාසය තමයි ඇය මා කියන දේ විකෘති නොකරන බවට. ඉතින් ඒ නිසා ඒ තරඟාවලියට මම අතින් ඇය අතින් මම කියන නිර්මාණය ඇය අතින් චිත්‍රයට නගලා තමයි ඇත්තට මේ මම ඒකට ආයුධම් කරේ. ඉතින් ඒයින් සතුටටපත් වුණ මගේ සංවිධායක මඩුල්ල මට ක්වාටර් ෆයිනල්ස් වලට එන්න කියලා ආරාධනා ලැබුණා. ඒකත් එවකට ලොකු ජයග්‍රහණයක්. මොකද මගේ පසුපස ඇත්තටම මම මේකට ආයුතු කියලා කියන්නේ කිසි කෙනෙක් හිටියේ නෑ එවකටත්. හේතුව ඔවුන් මාව ඩිස්කරේජ් කරපු හින්දා නෙමෙයි. මම කියන්නේ මගේ ඉමීඩියට් ෆැමිලි උනත්. මොකද ඔවුන් හිතුවා සමහරට මගේ වයස වැඩි වෙයි. එහෙම නැත්නම් පේරි නැති නිසා මාව අවතෙක්සේරට ලක් වෙයි. එහෙම නැත්නම් මේ එන විශාල අපි කියනවා මේ ටැලන්ටඩ් ක්‍රවුඩ් එක ඉදිරියේ මාව අපි කියනවා අර පොඩ්ඩක් කියනවා කන්ඩෙම්නේෂන් එකට වෙයි කියලා ඔවුන් හිතුවා. නමුත් මා තුල තිබුණා මං ගැන විශ්වාසය. මං දැනන් හිටියා මම මොකද්ද කරන්න කියන එක. ඉතින් ඒ නිසා කොයි කී දෙනාක් කොහොම කිව්වත් මං හිතුවා නෑ මම මේ ස්ටෙප් එක කරනවා. ඒ දැන් ඒ තරම් විශ්වාසයෙන් යුතුව ඔබ ගැන ඔබ තක්සේරු කරගෙන හරියාකාරව ගමන ආරම්භ කරනවා. සම්මානයකට පාත්‍ර වෙනවා. ඉන් පසුව කාලෙත් එක්ක වෙනස් වීම වෙලා ඔබේ ජීවිතේ වෙනස්ම හැරවුම් ලක්ෂයක් බවට පත් වෙලා අද ඉන්න තැනට ඇවිල්ලා නතර වුණොත් බොහෝ දේවල් ඇති අපිට කියන්න. ඔව් එතනින් පටන් ගත්ත ස්ටෙප් එක විශාල ජයග්‍රහණයක් මට ඇත්තටම මේ තරඟාවලියේ අන්තිම 6 දෙනාට කියන්නේ සම්මාන දුන්නේ 6 දෙනෙක්ට පමණයි. ඒ 301කින් තේරිලා හා ඊට පස්සේ අන්තිම ෆයිනල්ස් විදියට 23 ෆයිනල්ස්ලා විදියට ඇවිල්ලා. ඉතින් එතනින් එක තරඟාවලියන් නිසා අපිට යම් සීමාවන් තියෙනවා. මොකද ඔවුන් දෙන සමහර මාතෘකා යටතේ විතරයි අපිට වැඩ කරන්න සිදු වෙන්නේ. ඉතින් ඒ නිසා හැකියාව කොතරුණා සමහර තැන්වල බාධා සිදු වෙනවා. නමුත් තරඟාවලිය දිනලා ඉදිරියට පැමුණන් පස්සේ අපි කියන ඊළඟ පස්සේ අපි කරන ෂෝස් අර විලාසිතා දැක්මන් වලදී මගේ හැකියාවන් 100%ක්ම එලි දක්වන්න මට පුළුවන් වුණා. මොකද ඒ වෙලේ කිසි කෙනෙක්ගේ බාධාවල් හා සීමාවන් නැහැ. නමුත් අභියෝගය තමයි ඇත්තටම මනෝජා මිනිසුන් මාව එක දාරන. මොකද මා ඉන්න සිටුේෂන් එකේ කෙනෙක් පර්ෆෙක්ට් වෙන්න මාත් වෙත ඇති කරන ඒ කියන්නේ දක්වන සැකසිත ආකල්පය වැඩි. මොකද ඔවුන් හිතනවා අපිට ඇස් දෙක නැතුව ගියා නම් මේක කරන්න බෑ. එහෙනම් එයා කොහොමද කරන්නේ? එහෙම වෙන්න බෑ. එක්කම එයාට පොඩ්ඩක් හරි පේනවා ඇති. එහෙම නැත්නම් එයාගේ පිටිපස්සෙන් හොඳ ශක්තිමත් ඩිසයිනර් කෙනෙක් ඇති. ඇයව ඉස්සරහට දාලා මේ දේ කරවන. ඇත්තට මේ ඒක ඒ අර මිනිසුන් විශ්වාස නොකරන තැන මිනිස්සු එක එක හේතු හදා ගන්නවා ඔවුන්ගේ සිස්සනසන්න. නමුත් පසු කාලෙක ඇත්තටම මනෝජ මං හිතුවා මම එවැනි ප්‍රශ්න වලට තවදුරටත් උත්තර දෙන්න හේතුව මා තුළ ඇති හැකියාව හා මගේ තුළ ඇත්තට මේ මා විඳ කටුකත්වයෙන් මා ඇති කරගත්ත පෞරුෂයට මම තව කෙනෙක්ට කියන්නේ අපි කියනවා රෙස්පොන්සිබල් වෙන්න ඕනේ නැහැ. අපි තව කෙනෙක්ට උත්තර බඳින්න ඕනේ නැහැ. තව කෙනෙක් ඒ විශ්වාස නොකරන නම් ඒ ඔවුන්ගේ ප්‍රශ්නයක් මගේ නොවේ. මොකද මට ඇත්තටම වෛද්‍ය සහතිකයක් බෙල්ල එල්ලගෙන යන්න බෑ. යන තැන මට මේක තමයි සිටුේෂන් එක කියලා. නමුත් මොකද මම විතරක් නෙමෙයි මේ ලෝකේ ඇස් පේන්නේ නැතුව මේ කරන මේ තව දෙදෙනෙක් සිටිනවා. ඉතින් සුවිශේෂ හැකියාවන් තියෙන අය ලෝකේ බිහි වෙනවා. ඒ අයට අපි කියනවා විශේෂ අය කියලා. ඉතින් අපි මෙන්න මෙහෙම එකක් කියනවා අර මගේ හොඳ මිතුරෙක් මට පොඩි වාක්‍යයක් එවුවා එක කාලෙක they look down on me because I'm different, I look down on them because they are all the same කියලා. දැන් මගේ දිහා ඇත්තට මිනිස්සු අමුතුවෙන් බලනවා. දැන් මම වෙනස්.
නමුත් ඇත්තටම මම අනිත් අය දිහා බලනවා හරිම ටිකක් අවතක්සුරෙන් මොකද ඔයගොල්ලෝ ඔක්කොම එක වගේ මට. කිසි විශේෂයක් නැහැ. ඇයි එහෙම වෙන්නේ? මොකද එහෙම වෙන්න එපා කියලා මම කියන්නේ. ඉතින් මම අද ඇත්තටම වර්තමානයේ පෞරුෂත්වය ඉහළ නැංවීමේලා කතිකාචාර්ය විද්‍යාපීඨ දේශිකාවක් විදිහට වැඩ කරනවා. විවිධ ක්ෂේත්‍රයන්ගේ ගුරුවරුන්ට ශිෂ්‍යයන්ට ඒ වගේම අපි කියනවා විවිධ ආයතනවල සේවක මඩුල්ල වෙත හැම වෙලාවෙම මම උත්සාහ කරන්නේ උන් තුළ ඇති හැකියාවන් ඉදිරියට අරගෙන උන්ගේ ජීවිතය ගොඩනගවන්න. මම හිතනවා මේක තමයි මට මිනිසුන්ට දිය හැකි ආලෝකය උන්ගේ ජීවිතයට. හොඳයි. ඉතින් ජීවිතයට අපිට දෙන්න පුළුවන් ආලෝකය ඔබ ලබා දෙනවා. ඔබේ දෙනත නොපෙනුනාට අද වෙනකොට අපි විශ්වාස කරන ලෝකයේ වෛද්‍ය තාක්ෂණය කොහේ හරි දියුණු වෙලා තිබෙන්නේ. ඒ තාක්ෂණයත් මේ නරඹන බොහෝ දෙනාගේ ආශිර්වාදයත් එක්ක යලිත් දිනක ඔබට ලෝව දකින්නට හැකියාව ලැබෙයි කියලා මා පෞද්ගලික විශ්වාස කරනවා. ඒ විශ්වාසයත් එක්ක ඔබත් එකඟ වේවි. ඒ වගේම සැමියා ලබා දෙන සහයෝගය අපි හොඳ ආකාරව දකිනවා. ඒ සියලු දෙනාටම ආශිර්වාද කරමින් මෙහෙම අපි සමුගන්නට සූදානම් මෙන්න මෙහෙම සටහනක් එක්ක. බොහොම ස්තුතියි අපිත් එක්ක අද එකතු වුණාට. ස්තුතියි මනෝජා. බොහොම ස්තුතියි. අහිමිවීම පරාජයක් නොවන බව ඇය දැන සිටියාය. දෛවයට ඉඩදෙමින් තමන්ට ආපස්සට යන්නට සිදු වූවත් ජයග්‍රහණ ලබන සියලු දෙනා දෙසම ඇය ආශාවෙන් බලා සිටියාය. නමුත් කුඩා කල සිටම කැමැත්තෙන් සිටි විලාසිතා නිර්මාණ ක්ෂේත්‍රයේ ජය ගැනීමට ඇය තිර අදිටනක් ඇති කරගත්තාය. දෙනෙතින් නොදකිනදී සිතින් දුටුවාය. අති දුෂ්කර ගමනක් අභියෝග මධ්‍යයේ සාර්ථක කරගත්තාය. එනිසාම ජීවිතයේ යම් දවසක ආපස්සට යන්නට සිදුවත් එක උත්සාහයකින් සියලු දෙනා අභිබවා යා හැකි බව ඇය ඔප්පු කර පෙන්නුවාය. දිරියෙන් ලක් මවදිනු ආශ්චර්යා පීරිස් අපට වඩාත් වටින්නේ එබැවිනි.